welcome back to my YouTube channel. ඉතින් කොහොමද? ඔයගොල්ලෝ හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් අද මම ඔයගොල්ලන්ට ගෙනාව වෙනස් විදිහේ vlog එකක්. ඉතින් මේ දවස්වල වහිනවා. ඉතින් වැස්ස දවසක රස කෑමක් හදන ගමන් මම කරන දේවල් තමයි ඔයගොල්ලන්ට අද මම මේ වීඩියෝ එක හරහා පෙන්නන්නේ. ඉතින් බලන් ඉන්න. ඉවර වෙනකන් මම මොනවද පෙන්නන්නේ කියලා. හරි දැන් ඉතින් මම මේ කරන්න ගිය ඇතුලේ තියෙන මගේ පැල ටික එළියෙන් තියෙනවා. ඉතින් වහින වෙලාවට ඉතින් ඒ ටික එළියෙන් තියලා ආයෙත් ඇතුළට ගර ගන්නවා. දැන් ඔයාලට මේ පේන්නේ මගේ තියෙන පොඩිම පැල ටික. ඒ කියන්නේ මම මේ පැල කඩින් ගෙනලා ඒවා අත්තු පැල කළ තමයි මේ පැල ටික හදාගෙන තියෙන්නේ. ඉතින් වැස්සට දෙමෙන්නේ නැති වෙන්න හේවනට වෙන්න තමයි මම ඒක තියලා තියෙන්නේ වෙරන්ඩා එකේ. ඉතින් මේ පේන්නේ මම ඒ ටිකත් වැස්සට තියෙනවා. මෙතන තියෙන කපුරුයි රෝසයි. ඉතින් කපුරු මෙහි කොළඹ හිටවන්න හරි අමාරුයි පැලවෙන්නේ නැහැ නේ. ඒ වුණාට ඉතින් මම කොහොම හරි හිටවල තියෙනවා. ඉතින් ඔයාලට ඕන නම් මේ කපුරු පැල ගන්න විදිහත් මම වීඩියෝ එකකින් ඉස්සරහට ගිහින්නම්. මේ පේන්නේ මම ආසම් පැලයක්. මේකිනුත් මම එක පැලයයි කඩින් ගෙනාවා. ඊට පස්සේ මම ඒකෙන් පැල හදාගත්ත ගොඩක්. මේ තියෙන්නේ මම කඩින් ගෙනාවු කපුරු පැලයක්. දැන් ඒකේ දෙවෙනි පාරටත් මල් පිපෙන්න පොහොට්ටු වෙවිලා තියෙන්නේ. දැන් ඔයාලට මේ පේන්නේ කපුරු පැලේ මම ගෙනාපු දවස්වල මල් පිපිලා තියෙනවා. දැන් ඔයාලට පේනවා ඇති ඒකේ ගොඩාක් අතු දාලා මීට වඩා ගොඩක් පොහොට්ටු තියෙනවා. ඉතින් මේ පාර ගොඩාක් මල් පිපේ කියලා ඉතින් මම බලාගෙන ඉන්නවා මල් ටික පිපෙන. දැන් ඔයාලට මේ පේන්නේ මම ඉතින් වත්තේ වහින වෙලාව පොඩක් ඇවිදිනවා. ඉතින් මම ආසයි ඉතින් වහින වෙලාව පොඩක් ඇවිදින්න. මේ කුඩේකුත් ඉහළගෙන දැන් මම මේ යන්නේ අඹ ගෙඩියක් කඩා ගන්න. ඉතින් වැස්ස වෙලාවේ අඹ ගෙඩියක් කපලා මිරිස් කුඩු ලුණු කුඩු ටිකක් දාලා කද්දි ඉතින් වෙනම වයිබ් එකක් තියෙන්නේ. ඉතින් මම ඒකට ඉදිච්ච අඹ ගෙඩියක් තමයි මේ තෝරන්නේ. අඹ ටික පැහිලා තියෙන. ඉතින් පොඩ්ඩක් හරි ඉදිනවාම ඉතින් රසයින්ද දැන් ඉදිච්ච ගෙඩිය තෝරගත්තා. දැන් මම කඩාගෙන අනිත් වැස්සල තියෙන ගෙඩි ටිකත් බලාගෙන අඹ ගෙඩි කපා ගන්න යනවා. ඔයාලට පේනවද මේ අඹ ගෙඩිය කොච්චර රස පාටද කියලා? ඇත්තටම කඩෙන් ගේනවට මාරම රසයි. හරි දැන් මේ මම ටක්කාලා හදාගන්න යන්නේ ඊස් ලේසි බර්ගර් එකක්. ඉතින් මේක මේ ගෙදර පැටි එක හදලා ගෙදර බර්ගර් එක හදලා මෙහෙම මුකුත් නැහැ. ඔක්කොම කඩින් ගෙනලා දරි පිටි ගාලා හදාගන්නවා මම. ගෙදර තියෙන දේවල් විතරයි දාන්නේ. ඉතින් මම මේ මුලින්ම දාන්නේ අඹ පේස්ට් එක. ඊට පස්සේ යෝගට් ටිකක් දානවා. ඊට පස්සේ මම මේකට දානවා මයොනීස් ටිකක්. හරි ඊළඟට මම මේ දාගන්නේ බාබකියු සෝස්. බාබකියු සෝස් දැම්මට පස්සේ මම මේකට ඇස්ට්‍රා ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ගම්මිරිස් ලුණු දෙහි ඔයාලට රස අනුව දාගන්න පුළුවන්. මේකට බාබකියු සෝස් ටොමැටෝ සෝස්ම කියලා එකක් නැහැ. ඉතින් ඔයගොල්ලන්ට තියෙන සෝස් ಜಾතිය දාගන්න. මට සෝස් ಜಾති දෙකක් තිබ්බින්ද මම දෙකම දාගත්තා. ඊට පස්සේ මේක හොඳට මිශ්‍ර කරලා නිකන් පේස්ට් එකක් හදාගන්න ඕනේ අපේ බර්ගර් එකට දාන්න. මේකෙන් තමයි අපි බර්ගර් එක රස වෙන්නේ. හරි මම අද මේ බර්ගර් බන් එක තමයි පාවිච්චි කරන්නේ අපේ බර්ගර් එක හදාගන්න. මේක ඉතින් වැඩි දෙයක් නැහැ. මේක කපලා ඕන බටර් ටිකක් ගා ගන්න පුළුවන්. මේ වෙලාව ඉතින් අපේ ගෙදරට තව කට්ටියක් ආවා. ඉතින් ඒගොල්ලන්ටත් එක මම දැන් බර්ගර්ස් 6ක් හදන්න තමයි හදන්නේ. මුලින්ම පෑන් එකක් පිපේ තියලා ඒක රත් වුණාන් පස්සේ අපි කපාගත්ත බර්ගර්ස් ටික දාලා පොඩක් අර බ්‍රවුන් කලර් වෙලා ක්‍රිස්පි වෙනකන් බන්ස් ටික පොඩ්ඩක් රත් වෙන්න දෙන්න ඕනේ. හරි ඊළඟට අපි බර්ගර් එකට මේ මම පැටි වුණුට ගන්න මේක. ඉතින් චිකන් නගට්ස් තමයි ගන්නෙ. ඉතින් ඔයගලන්ට ඕන නම් අර මාස් සම්බරලා බර්ගර් පැටි එකක් හදාගන්නත් පුළුවන්. මම ඉතින් ලීසියට මේක තමයි අරගන්නේ අද. ඊට පස්සේ මම මේ ඔක්කොම කපාගත්ත හදාගත්ත පේස්ට් ටික බන් ටික ඔක්කොම එක ළඟින් තියාගෙන මුලින්ම පේස්ට් එක දාලා ඊට පස්සේ චිකන් නගට්ස් ටික දාලා කපාගත්ත ලුණු දාලා තක්කාලි දාලා තව සෝස් ටිකක් එක්ස්ට්‍රා ඇඩ් කරලා
බන් එක හදා ගන්නවා. මේක ගොඩක් රසයි. ඉතින් චීස් දාලා බර්ගර් පැටි එකක් දැම්මනම් ගොඩක් රසයි. ඉතින් මේ ගෙදර තියෙන දේවල් වලින් මම ඒ වෙලට ටක් ගාලා ඉතින් මේ ගෙදරට කට්ටියකුත් ඇවිල්ලා ඉන්න හින්දා ඒගොල්ලන්ටත් එක ටක් ගාලා හදාගත්තා. ඉතින් ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙනවා. ඉතින් ඔයාලා කට්ටිය ඇවිල්ලා කතා කර කර ඉන්නවා. මම ඒ අතර ඉතින් තව සෝස් ටිකකුත් දාලා මේක හදා ගන්නවා. ඉතින් තක්කාලි ලුණු කොම් ටික මම කිව්වා වගේ දාලා හදා ගන්නවා. හරි දැන් මේ ඔයාලට පේන්නේ මම හදාගත්ත බර්ගර් එක. ඉතින් මම මේ බර්ගර් එකත් එක්ක කන්න මේ චිප්ස් ටිකුත් බෙදගත්තා. ඉතින් කතාවක් දාගෙන ඉතින් චිප්ස් ටිකුත් කකා ඉන්න පුළුවන් හින්දා. ඉතින් ඕගොල්ලොත් මේ බර්ගර් එක ඉතින් ලේසි ගෙදරදීම හදලා මටත් කියන්න කොහොමද කියලා. ඉතින් මම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මම මේ වගේම වීඩියෝ එකකින් ආයෙත් එන්නම්.